අයිබෝන්. ඉතින් අපේ සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන මගේ හිතමිතුරියන්ට පුංචි තවත් තාක්ෂණික දෙයක් ගෙන එන්න තමයි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මේ වෙනකොට ට්‍රෙන්ඩින් වෙලා යනවා, නැත්නම් ප්‍රචාර වෙලා යනවා, ජනප්‍රිය වෙමින් යනවා AI තාක්ෂණය. නැත්නම් කෘත්‍රිම බුද්ධිය කියන දේ. ඉතින් ගොඩක් අය අපි මේ වෙන විට කෘත්‍රිම බුද්ධිය භාවිතා කරලා අපේ පුංචි පුංචි වැඩ කරගන්න දැන් දන්නවා සහ උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි ගොඩක් අයගේ චෝදනාවක් සමයි සහ ගොඩක් අය අහන දෙයක් තමයි අපිට ඕනි දේ හරියටම මේ AI හරහා කරගන්න අපිට බෑ තාම. සමහර විට අපි දෙයක් කරපුවාම මේකේ අඩුපාඩු තියෙන්න පුළුවන්, නැත්නම් වැරදි වෙන්න පුළුවන්, නැත්නම් කිසි ගැළපීමක් නැති වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණය ඇත්තටම සමහරුන්ට ගැටලුවක්. ඉතින් මම යෝජනා කරනවා ඔයාලා AI tools භාවිතා කරද්දී AI tools ගැන ඔයාලා මම හිතන්නේ මේ වෙනකොට දන්නවා. විශේෂයෙන්ම දැනට නොමිලේ භාවිතා කරන්න පුළුවන් ChatGPT එක, ඊට පස්සේ Gemini එක, මේ වගේ දේවල් Google එක අපි ගොඩක් දුරට යූස් කරනවානේ, භාවිතා කරනවානේ. හැබැයි මේවා පාවිච්චි කරද්දී අපි ගොඩක් දුරට උත්සාහ කරන්නේ තාක්ෂණිකව නෙමෙයි ඒක භාවිතා කරන්න. අපිට සාමාන්‍යයෙන් ඔය අපිට ඕනේ දේ කොහොම හරි කියලා නැත්නම් ටයිප් කරලා මෙන්න මේක කරලා දෙන්න වගේ දෙයක් අපි කරගන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ වෙනකොට නොමිලේ ලබා දෙන ටූල්ස් ගොඩක් තියෙනවා. ඉතින් නොමිලේ ලබා දෙන ටූල්ස් වල ඇත්තටම වැරදි ටිකක් වැඩි. එයාලා ඒක එයාලගේ මාර්කටිං පැත්ත නැත්නම් එයාලගේ ඇප් එකේ ප්‍රවර්ධනය සඳහා භාවිත කරන කපටිකමක් විදිහට තමයි මම නම් දකින්නේ. එයාලා අපි දෙයක් බලාපොරොත්තු වුණාම ඒක අපිට 100%ක්ම කරලා දෙන්නේ නැහැ ප්‍රී වර්ෂන් එකේ. එයාලා try කරනවා අපිට අපේ requirement එකේ 100% කම්ප්ලීට් කරන එක ප්‍රෝ වර්ෂන් එකට කොහොම හරි ගන්න. මොකද ඒක තමයි එයාලගේ ඒක මාර්කටිං ටූල් එකක් විදිහට තමයි එයාලා පාවිච්චි කරන්නේ. ඉතින් ඒ කාරණේ කෙසේ වෙතත් මම මේ AI භාවිතා කරලා යම්කිසි වැඩ කරගන්න උත්සාහ කරන අපේ යාළුවන්ට මම කියන්නේ ප්‍රධානම කාරණය AI ටූල් එකකින් අපි දෙයක් කරනවා නම් ඒක කරන්න ඕනි හරි විදිහ. එහෙම නැත්නම් ඒක කරන්න ඕනි නියම තාක්ෂණික ක්‍රමය ඔයාලා ඉගෙනගෙන ඉන්න ඕනේ. එහෙම නැතුව ආවට ගියාට ඒක try කරන්න යන්න එපා. මොකද ඒ හරහා ඇත්තටම ඔයාලට සාර්ථක ප්‍රතිඵලයක් ගන්න බෑ. ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි ඔයාලා දැන් මොකක් හරි අපි කියමුකෝ assignment එකක් ලියන්න ඕන, එහෙම නැත්නම් presentation එකක් හදන්න ඕන. මෙන්න මේ කාරණේ කරන්නේ කොහොමද කියන එකම AI tool එකකින් අහන්න මුලින්. මේක අපි සාර්ථකව ගැටලු නැතුව අපිට මේක කරගන්න පුළුවන් කොහොමද? අපි එන්නේ මෙතඩ් එක, ඒ කියන්නේ කරන්න ඕන පියවරයන් ටික අපි ඉස්සෙල්ලා AI tool එකක් පාවිච්චි කරලා අහන්න. ඒකට කිසිම ගැටලුවක් නැහැ. ඒක අනිවාර්යෙන් අපිට ChatGPT කරන්න පුළුවන්, Gemini එකෙන් කරන්න පුළුවන්. මේ හැමෝම අපිට ඒ උපදෙස් දෙනවා. ඒ කියන්නේ බේසිකලි අපි කරන්න ඕනේ මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලා AI එකෙන් අහන්න. AI tool එකෙන් අහන්න. එතකොට එයා අපිට ගයිඩ්ලයින් එකක් දෙනවා. ඔයා මෙන්න මේ විදිහට කරන්න කියලා. එහෙම නැතුව අපි හිතුමනාපෙට මේ නිකන් හිතලා ආවට ගියාට උත්සාහ කරලා try කරන්න එපා. ඒක මම හිතන්නේ සාර්ථක වෙයි කියලා. ඔයාලගේ requirement එකට 100%ක් නිසි පිළිතුරක් ඒ හරහා ලැබෙයි කියලා. ඒක හොඳම දේ තමයි ඔයා ඒ tool එකක්ම පාවිච්චි කරලා අහන්න මම මේක කරගන්නේ කොහොමද කියලා. ඒත් එක්කම අපිට පුළුවන් දැන් මේ වෙනකොට YouTube වල එහෙම නැත්නම් social media වල හැම තැනම තියෙනවා AI tools ගැන මේ එක එක ලිපි තියෙනවා, පාඩම් තියෙනවා. මේවා නිකන් ඉන්න ගමන් පොඩ හදාරන්න. ඒ හදාරීමත් එක්ක ඔයාලට පුළුවන් AI ගැන යම්කිසි දැනුමක් ඔයාලගේ සාමාන්‍ය දැනුමට එකතු කරගන්න. ඒත් එක්ක ඔයා අනිවාර්යෙන්ම ඔයා දක්ෂ වෙනවා AI tool එක මෙහෙවන්න. ඔක ඉස්සරහට යනකොට දැන් දිගින් දිගටම මේ අපි කියමු දැන් ලොකු ප්‍රොජෙක්ට් එකක් එහෙම නැත්නම් මොකක් හරි ඇඩ්වාන්ස් ප්‍රොජෙක්ට් එකට යද්දී නම් මේ AI tool එකක් මෙහෙවන විදිහ අපි ඇත්තටම ස්ටඩි කරන්න ඕනේ. ඒක ගොඩක් දුරට කියනවා prompt engineering කියලා. ඒ කියන්නේ AI එක අපි ගනුදෙනු කරන්නේ කොහොමද? එක කතා කරන්න කියන කාරණේ තාක්ෂණික උගන්වන්නේ prompt engineering. ඒ කියන්නේ prompt එකක් අපි සාමාන්‍යයෙන් prompt එකක් කියලා තමයි කියන්නේ AIට දෙන අපි උපදේශයක් නැත්නම් AI හරහා AIට දෙන පණිවිඩය අපි කියන ප්‍රොම්ප්ට් එකක් කියලා. මේ ප්‍රොම්ප්ට් එක ලියන එක තමයි මේ අපි ඉගෙන ගන්න කියලා මම මේ සරලව කලින් කිව්වේ. ඉතින් මේක තාක්ෂණිකව ඉහළට යනකොට ප්‍රොම්ප්ට් ඉන්ජිනියරින් දක්වා මේකට වර්ධනය වෙලා මොකද ඒක AI tool developing පැත්තත් එක්කම ඒක ආබද්ධ වෙලා යන කාරණයක් නිසා. ඉතින් අපි එච්චර දුරට හිතන්න ඕනේ නැහැ. මම සරලව කියන්නේ AI tool එකක් free version එකක් භාවිත කරද්දී ඔයාලා try කරන්න ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියන ගයිඩ්ලයින් එකත් AI කෙනෙක්ගෙන්ම අරගෙන ඒ හරහා නිසි පියවරයන් මත ඔයාගේ වැඩේ කරගන්න. එහෙම වුණොත් ඔයාලට
අටුම තරමේ 100ක් නැතත් 80ක් 90ක් වාගේ රික්වයර්මන්ට් එක AI ප්‍රී වර්ෂන් එකකින් ඉටු කරගන්න හැකියාව තියෙනවා. බොහොම ස්තුතියි.